සිංහයන් හිටපු ඒ අයෝමය පුරුෂයෙක් වශයෙන් හිටපු හැටි මට මතක් වෙනකොට ස්වාමීන් වහන්සේ මතක් වෙන්නේ සීලෝ යතයික ඝනෝ වාදිනන සමීරති ඒවන් නින්දා ප්‍රශංසාසු ප්‍රසමිඤ්ඤන්ති පණ්ඩිතා කියන බුදු වචන මතක් වෙනවා. ඒ කිසිම දෙයකට බැන වැදිලා ජීවුන් ගෙවනවා. ඔය හතරට එන්න පුළුවන්. තෝගේ අමු දරුවන් සේරම මේ මක බෑවලා යන්න ඕන. ඔය ඉතල දරුණු විදියට ලියපින් එවපු කාලෙදී විශ්වවිද්‍යාලයේ මහත්තයා hina වෙවි කියපු සමාන ඒවා මට මේ අවස්ථාවේ කියවන්නත් බෑ. ඒ තරම් හරිම සැහැල්ලුවෙන් එතුමා ගත කළේ. මේ පොත මුද්‍රණය පිට වෙච්ච හැටියේ මට කිව්වා ජානස්ති මේ පොත ගිහින් දෙන්නේ අකඩුවේ හාමුදුරුවන්ට කියලා. ඉතින් මම පොතක් අරගෙන යක්කඩුවේ නායක ස්වාමීන් වහන්සේ වැඩ සිටියේ දෙමළගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ. ඒ අවස්ථාවේ මම ගිහින් දුන්නා මේ මන්දලා මාඩි වික්‍රමසිංහ මහත්තයාට මම හරි ගරු කරනවා. එතුමාත් මමත් එක ලේඛන රීතියක පිටලා කාලයක් තිස්සේ තියෙනවා. නමුත් මේ පොත ගැන නම් මගේ තරම් ප්‍රසාදයක් නැහැ. එතුමාට කියන්න මම මේ ගැන හොඳ විවේචනයක් කියනවා කියලා. ඉතින් මේ කාලෙදී මට ඇත්තටම ඇති වෙන ඉතාම සතුට තමයි වික්‍රමසිංහ මහත්තයා කිව්වා මම මේ ගැන මොනවක් කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ බිහි වෙච්ච යුගය ක්‍රිස්තු පූර්ව 6 වෙනි සතවර්ෂයේ ಭಾರತೀಯ සමාජයේ පිළිබඳව ඒ කාලේ ලියවිච්ච උපනිෂද් ග්‍රන්ථ හා වේද ග්‍රන්ථත් ආධාරණින් මම දැන් පොතක් ලියන්නට යනවා. ක්ෂත්‍රීය සිද්ධාර්ථ කුමාරයා බිහි වෙච්ච යුගයේ ක්ෂත්‍රීය තරුණ පරපුර ඇති වෙච්ච මේ බුද්ධිමය ප්‍රබෝධය පිළිබඳ පොතක් ලියන්න යනවා. ඒක ලියුවෙන් පස්සේ ඔය ගෝට්ටිය නැති වෙලා ඉන්නේ. ඉතින් මම හිතනවා මට ඒ කාලයේ පිළිබඳ අත්දැකීම් මහා රාශියක් තියෙනවා. පැය ගානක දේශනයක් කරන්න පුළුවන් වෙන තරම අත්දැකීම් තියෙනවා වික්‍රමසිංහ මහත්තයාගේ අන්තිම කාලේ. එතුමාගේ මං හිතන්නේ අවුරුදු 86 වුණාට ස්පේනින් ඉතා දුර්වල වුණාට හොඳ ශක්තියක් හොඳ කල්පනා ශක්තියක් එතුමාට තිබුණා මේ තව පොත් ලියන්න කීපයක් හැත්ති කරගත්තා. අර අපේ මහාචාර්යතුමා සඳහන් කරපු ඒ පොත් පිළිබඳව මාඩි වික්‍රමසිංහ මහත්තයා තුළ ලොකු ගෞරවයක් ආසාවක් තිබුණා ලියන්න. මේ පොත මට අන්තිම සඳහන් කරපු පොත මේ පැමිණිගේ පොත නෙමෙයි. ඒ ගැන ලියපු මේ අදහස එතුමාගේ දුන්න විශේෂයෙන් දකුණු ඉන්දියානු ඒ පිළිබඳ ඒ පොතකුත් ලිව්වා. ලංකාව ඉන්දියාව හා ස්වාධීනත්වය කියලා පොතක් කියලා තිනවා අන්තිම කාලේදී. එතුමා අභාවයට පත් වුණාන් පස්සේ තමයි ඒ පොත අපට ලියන්න පුළුවන් වුණේ. මේ මුද්‍රණයෙන් පළ කරන්න පුළුවන් වුණේ. ඒ පොතේ තියෙනවා මහාචාර්යතුමා කියපු ඒ කරුණු. ඒ නිසා වික්‍රමසිංහයන් ගැන මේ අවසාන කාලේ එතුමා ගත කරපු ජීවිතය පිළිබඳව ලියන්න අදහස් කරපු පොත්පත් පිළිබඳව විශාල අදහස් රාශියක් අපතුල කියනවා. මේ වගේ අවස්ථාවක මට කියන්න මේ ඉඩකඩ මදි වෙනවා. නමුත් කොහොමුණත් මම මේ පොත ලියන කාලෙදී මහාචාර්යතුමා මාඩි වික්‍රමසිංහ බාහිරකාර මණ්ඩලයට ඇවිදින් මාඩි වික්‍රමසිංහ ලේඛනාගාරය පරීක්ෂා කළා. එතුමා ලියපු භවතරණය ලියන කාලේ ඊට පස්සේ තවත් පොතක් ලියන්න එකතු කරපු කරුණු අධ්‍යයනය ඒවා සේරම අධ්‍යයනය කළා මහාචාර්යතුමා. ඒද මාස 3ක් විතර අපේ බාහිරකාර මණ්ඩලයේ ලේඛනාගාරේ. මේ නිසා මම හිතනවා මේකෙන් ලොකු අනුබලයක් ඉන්ස්පිරේෂන් එකක් එතුමා ලැබුවා කියලා ඒ පොත ලිවීමේදී මම